බලන්නකෝ. අපි ජීවත් වෙන පරිසරයේ වටපිටාව බැලුවොත් පුදුමාකාර දේවල් තියෙනවා. අදහ ගන්නත් බැහැ සමහරක් දේවල්. මේ බලන්න. මෙයාගේ ලස්සන. මෙයා කවුද කියලා ඔයාලා දන්නේ නැතුව නෙමෙයි. හොඳටම දන්නවා. ඉතින් මෙයාගේ නිර්මාණය බලන්නකෝ. මොන තරම් ලස්සනයිද. අපි සමහර දේවල් තියෙනවා හරිම වටිනවා. ලස්සනයි. අපි ඒ ගැන වැඩි තැකීමක් කරන්නේ වැඩි හිතන්නේ නැහැ. නමුත් අපිට එක මොහොතක් ඇස් පියාගෙන මේ වටපිටාවේ තියෙන දේවල් ගැන හිතන්න පුළුවන් නම් මේ සබහා ධර්මයේ මේ මවලා තියෙන දේවල් මේ එකක් විතරයි. ගලක් ගත්තත්, ගහක පොත්තක් ගත්තත්, වැලක් ගත්තත් විවිධාකාර දේවල් අපි එකින් එක ගත්තත් ඒ වගේ තියෙන පුදුමාකාර විශේෂත්වයක්. ඒ වගේ වර්ණය, ලස්සන, හැඩය, ඒ වගේ සියුම් බව, ඒ හැම දෙයක්ම අපි හිතුවොත් පුදුමාකාරයි. ඉතින් මම මේ ඔයාලට ගෙනාවදී මම හිතනවා පොඩි භාවනාවක් වෙයි කියලා ඔයාලට. අපි සංවේදී මිනිස්සු නම් අපි අපට දේවල් ගැන, පරිසරය ගැන ගොඩාක් හිතන්න ඕන කියලා මම හිතනවා. ගොඩාක් ස්තුතියි ඔයාලට.